ආයෙමත් මා එක්ක හිනා වෙනවද? පුදුමයි. ඔයාට පුළුවන් මේ විදිහට ඉන්න. ඒත් ඔයා නැතුව ගෙවෙන මේ තප්පරයත් මට පැයක් වගේ දිගයි. ඔයා එක්ක හිනා නොවී කතා නොකර ගෙවෙන මේ කාලය මට කන්න බොන්න විතරක් නෙමෙයි, හුස්ම ගන්නත් අමාරුයි වගේ. දැන් නම් මම සර්වාංග ලෙඩෙක් වගේ. ඔයා දන්නවද? ඔයයි මගේ කායික මානසික වෛද්‍යවරයා. ඔයාගේ එක හිනාවකට පුළුවන් මාව සුවපත් කරන්න. මගේ තරහ නිවිලා ඉවරයි. පුළුවන්ද ඔයාගේ තරහත් නිවාගෙන මා එක්ක ආයෙමත් හිනා වෙන්න? එතකොට මටත් පුළුවන් හරි ආදරයෙන් ඔයා දිහා බලලා හිනා වෙන්න. මතක මාවතේදී ආයෙමත් අපි මුණ ගැහෙන්න. මතක් කරලා අපිව ෆලෝ කරන්න.